මා ඔබට මීලකට ගෙනෙන ප්‍රශ්නේ for since යන පද දෙකේ භාවිතය. මේ පද දෙක භාවිතයෙන් පහත සඳහන් වාක්‍යයන් දෙකෙන් නිවැරදි වාක්‍ය වන්නේ කුමක්ද? අංක 1 My father has lived in India for 10 years. අංක 2 My father has lived in India since 10 years. එතකොට මේ වාක්‍ය දෙකෙන් නිවැරදි වාක්‍ය මොකක්ද? for යොදලා කාල පරාසයක් කාලයක් අවශ්‍යයි. කාල පරාසයක්. since යොදලා කාලයක ආරම්භයක්, මාසයක්, අවුරුද්දක්, දිනයක්, වෙලාවක් අවශ්‍ය වෙනවා. ඒ අනුව එම දැනුම අනුව අපට මෙතන තීරණය කරන්න පුළුවන්. අංක 1 වාක්‍ය නිවැරදි. My father has lived in India for 10 years. අංක 1 නිවැරදි වාක්‍ය වන්නේ